අද ව්ලොග් එකෙන් මම කතා කරන්නේ මගේ නයිමිරිස් වගාවේ පළමු පොහොර මුරේ සම්බන්ධව. ඉතින් මම මෙතනදී පළවෙනි පොහොර මුරේ විදියට පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන දියර පොහොර එක. මේක විශේෂයෙන්ම පැළ වර්ධනාවතියේදී වගේම ඵලදාව ලබා දෙන කාලෙදී වුණත් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් දියර පොහොර එකක්. මෙතනදී මම ග්‍රෑම් 50 ගානේ කොටස් දෙකක් කිරලා ගන්නවා. ඒක මට මේක පොර පාවිච්චිය එහෙම නැත්නම් පොර යොදන්න පහසුව වෙනුවෙන්. ඉතින් ඒ වගේම තමයි අපි අනිවාර්යෙන්ම නයිමිරිස් වගාවේදී කැට පොහොර, දියර පොහොර, ස්ප්‍රේ පොහොර මේ දේවල් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන. එතනදී ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ ගොඩක් විශේෂ පොහොර එකක්. මේක අනිවාර්යෙන් හැම කෙනෙක්ම නයිමිරිස් වගාවට පාවිච්චි කරන පොහොර එකක්. මේකේ වැඩිපුර නයිට්‍රජන් තියෙනවා. ඉතින් ගහ මුල් කාලේ ගහ හොඳට අපි හදා ගන්න නම් ඒකට අවශ්‍ය පොහොර ටික දෙන්නම ඕන. ඒ සඳහා නයිට්‍රජන් අධික පොහොරක් විදියට මේ ඇල්බර්ට් සොලියුෂන් හොඳින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙතනදී යාළුවනේ මම වතුර ලීටර් 10ක් තමයි මෙතන අරන් තියෙන්නේ. ඒකට මේ කිරලා ගනිපු ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 50 මම දිය කරනවා. දිය කරලා මම වතුර මිලිලීටර් 200ක් වතුර මිලිලීටර් 200කට ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 1ක් වෙන්න තමයි පැලයකට දෙන්නේ. මේ විදිහට පොහොර ටික දාගෙන ආධාරකයක් ආධාර කරගෙන ඔයාලට පුළුවන් මේක හොඳට කලවම් කරගන්න කැට ගතියක් නොහිටින විදියටම. ඒ වගේම තමයි මට කියන්න අමතකුණා මම පොඩ්ඩක් වගාවේ ඇවිදිනකොට සුදු මැස්සගේ පොඩි මේ පැමිණීමක් මේ මගේ වගාවේ දකින්න තිබුණා. ඒ නිසාම මට වීඩියෝ කරගන්න බැරි වුණා. නමුත් මම පොහොර යොදපු දවසේම හවස ඒ කියන්නේ 4 වෙනි මාසේ 6 වෙනිදා හවස මම මේකට කෘමිනාශකයක් ස්ප්‍රේ කරා. කෘමිනාශකයක් විදිහට මම පාවිච්චි කරේ ඇඩ්මයර් කියන එක. ඉදිරියේදී මම කෘමිනාශක පිළිබඳවත් පිලීරනාශක පිළිබඳවත් ඉස්සරහට අපි යොදන පොහොර සම්බන්ධවත් වෙන වෙනම ව්ලොග් අරන් එන්නම්. අද මට විශේෂයෙන්ම මේක ඕනුනේ මගේ පළවෙනි පොහොර මුරේ. ඒ සම්බන්ධව තමයි ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ. මෙතනදී මෙන්න මේ කෝප්පෙන් එකක් වතුර මිලිලීටර් 200ක් වගේ තමයි තියෙන්නේ. මේකට මම ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 1ක් තමයි මේ විදිහට එක පැලයකට හරියටම ගානට වැටෙන්නේ. මොකද මේ මම වතුර ලීටර් 10 දෙකක් තමයි දෙපාරකට දාන්නේ. ඒක නිසා ගානටම පැල 100ට ගානට හරියන විදිහට වතුර ටික කවර් වෙනවා. ඉතින් මං හිතනවා ග්‍රෑම් 1 ගානේ මේවට පොඩි මෙහෙයවීමක් වෙන්න පුළුවන්. නමුත් ග්‍රෑම් 1ක් හෝ එකකට ආසන්නව මේ පැලයකට පොහොර ලැබෙනවා. ඉතින් යාළුවනේ ඊගාවට කියන්න ඕන දේ තමයි මේ පැල තාම පොඩි නිසා මම මේක ස්ප්‍රේ කරන්න ගත්තේ නැහැ. ඒ නිසා පැලේ මුලට තමයි දියර පොහොර එක මම මේ පාර පාවිච්චි කරන්නේ. ඉස්සරහට ස්ප්‍රේ පොහොර, කැට පොහොර ඒවා යොදන විදිය ගැන වෙන වෙනම ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. අද ඔය ටික තමයි මට පැහැදිලි කරන්න ඕනුනේ. ඉතින් වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ගාව වීඩියෝ වලදී කතා කරමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.